හායි යාළුවනේ, ඔන්න අද වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ කොහොමද හරියටම විෂන් බෝඩ් එකක් හදාගන්නේ කියලා. ඉතින් මොකක්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නේ? ඉතින් විෂන් බෝඩ් එකක් කියන්නේ අපේ ළඟ තියෙන හීන ඇතුළත් කරලා අපිට හැබෑ වෙන්න ඕන කියලා හිතන හීන ලියලා හදාගන්න බෝඩ් එකකට. ඉතින් ඒකට අපිට ඕන කරන්නේ හරියම පුංචි දේවල් ටිකක්. ඉතින් ගෙදර තියෙන දේවල් වලින් කොහොමද විෂන් බෝඩ් එකක් හදාගන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් මුලින්ම වාට ඕන වෙනවා ෆයිල් කවරයක්. ඉතින් මම නම් ගත්ත මේකට ෆයිල් එකක්. ඔයාලට ඕන නම් පිසිල් බෝඩ් එකක් ගන්න පුළුවන්, නැත්නම් ලොකු කාඩ් බෝඩ් එකක් ගන්න පුළුවන්, මොකක් හරි එකක් ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව වාර්නිෂ් කොලයක් ගන්න පුළුවන්. මම නම් මෙතන ගත්ත කැලෙන්ඩර් කොලයක්. මොකද ඒක වැහෙන නිසා ඉලක්කම් ටික පේන්නේ නැති වෙන හින්දා. හරිද? ප්‍රධාන වශයෙන්ම මේ දෙක තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ තව ගම් ඕන වෙනවා, කතර ඕන වෙනවා, තව ලස්සන රූප ටිකක් එහෙම ඕන වෙනවා. හරි. දැන් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම මෙතන ෆයිල් කවරේ අරගෙන ෆයිල් කවරේ තියලා ඊට පස්සේ කැලෙන්ඩර් කොලේ ඒක උඩින් තියලා මෙන්න මේ විදිහට ඒක අලව ගන්නවා. ඉතින් ඒක අලව ගන්නකොට මේ ඔයාලට දෙපැත්තම නැත්නම් එක පැත්තක් හරි අලව ගන්න පුළුවන්. ඉතින් මම මේක බිත්තියක අලවනවා නම් පිටිපස්ස පැත්තට කොලයක් කොණු වෙන්නේ නැහැ. ඉතින් මම මේක බිත්තියක අලවපු හින්දා මම මේකට පිටිපස්ස පැත්ත මොකක්වත් කොලයකින් කවර් කළේ නැහැ. මම මේක බිත්තියක අලවපු හින්දා. ඔයාලා මේක මොකක් හරි එකක් උඩින් හිටවලා වගේ තියනවා නම් දෙපැත්තට මෙන්න ස්ටෑන්ඩ් කරගන්න වගේ මොකක් හරි එකක් හදලා එහෙම දෙපැත්තම අලව ගන්න. හරිද? ඉතින් මුලින්ම මම මේ ගම් ගාලා හොඳට අලව ගන්නවා. එහෙම ඔයා හදා ගන්න. ඉතින් දැන් ඔයාලා බලන්න මොකක්ද මේ විෂන් බෝඩ් එකක් කියන්නේ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ ලබන අවුරුද්දේ කියන්නේ 2026 අලුත් අවුරුද්දක් එනවනේ. ඉතින් ඒ ළඟ වෙන අලුත් අවුරුද්දට ඉතින් ඔයා තව අලුත් වසරකට යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ මොනවා වුණත් ඔයා ළඟ තියෙන ඒ කියන්නේ ඩ්‍රීම් ඔයාට හැබෑ කරගන්න පුළුවන් වෙන ඇත්තටම මේක මැජික් එකක් වගේ. අපි කරලා බැලුවහම අපි හැම වෙලේම මේක අපි පාඩම් කරන තැන ඉස්සරහින් ගහලා තියාගත්තාම අපිට ඒක ගොඩක් වටිනවා. මොකද අපි ඒක දකින හැම වෙලේම අපිට හිතෙනවා ඒක දකින හැම වෙලේම මේ මම මේ හීන හැබෑ කරගන්න තව වැඩ කරන්න ඕනේ කියලා. එතකොට ඔයාලටත් මේ ගොඩක් ඒකෙන් ප්‍රයෝජන හම්බ වෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට විෂන් බෝඩ් එකක් හදලා බලන්න. ඉතින් ඔන්න මම දැන් ඒ බෝඩ් එකේ ගම් ගාලා ඉවරයි. ඉතින් දැන් ගම් ගාලා ගන්නට හදාගෙන තමයි තියෙන්නේ. ඉතින් මම නම් දෙපැත්තෙම ගාගත්තේ නැහැ මම කලින් කිව්වේ ඔයාලට. ඉතින් එක පැත්තක තමයි අලව ගත්තේ. හරිද? ඉතින් ඔයාලා බලන්නදී කොහොමද මේක ස්ටෑන්ඩ් කරන්න හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් අර මං කලින් කිව්වා වගේ මම නම් මේක ගහන්නේ බිත්තියක. හැබැයි ඔයාලට ස්ටෑන්ඩ් කරගන්න මේ ගොඩක් ඝනකම බෝඩ් එකක් අරගෙන පිටිපස්සෙන් මොකක් හරි අර රාම්කරු ෆොටෝස් තියන්නේ ඒ වගේ හදාගන්න පුළුවන්. හරිද? ඉතින් මම දැන් අර කිව්ව බෝඩ් එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලටත් මේක හරියම ලේසියෙන් කරගන්න පුළුවන්. ගෙදර තියෙන හැම දේවල් උපයෝගී කරගෙන කරගන්න පුළුවන් ලස්සන නිර්මාණයක් ඉතින්. ඔයාලගේ ක්‍රියේටිව් අදහස් අරගෙන ඔයාලට පුළුවන් මේ නිර්මාණය කරන්න. ඊට පස්සේ මම පාට කොලයක් ගත්තා. හැබැයි මම මේ පාට කොලේ මුකුත් මේකට ඩිසයින් එකක් දැම්මේ නැහැ. ඔයාලට නම් පුළුවන් මොකක් හරි එහෙම ඩිසයින් එකක් උනත් දාගන්න. මම අලවන්න ගත්ත රූප ටික තමයි මේ පෙන්නන්නේ. මම නම් මේ Google එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ. එහෙනම් වෙනම හදලා ගත්තේ නැහැ. ඉතින් මට ඕනේ ෆොටෝස් ටික විතරක් අරගෙන මම ඇලෙව්වා. ඉතින් ඔයාලට Google එකෙන් හරි Pinterest එකෙන් හරි මේ රූප ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න Pinterest app එකෙන් නම් ඔයාලට ගිහිල්ලා Play Store එකෙන් Pinterest app එක ඩවුන්ලෝඩ් කරගෙන කරන්න තියෙන්නේ vision board ideas කියලා සර්ච් කරලා ඒ පින්තූර ටික ගන්න. ඔන්න ඉතින් දැන් තින් රූප ටික අලව ගන්න. ඉතින් අපි රූප ටික දැන් ලස්සනට අලව ගමු. ඉතින් බලමු කොහොමද අන්තිමට විෂන් බෝඩ් එක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් අන්තිම වෙනකම්ම මේ වීඩියෝ එක බලන්න. බලලා මගේ මේ වීඩියෝ එක හොඳයි නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම විෂන් බෝඩ් එක ලස්සන නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න.
Thank you.